අද මේ වීඩියෝ එකකින් කතා කරන්නේ අපි එනවුස් කරන්න කලින් අපි නැත්තම් කම්පියර් කරන්න කලින් අපි ගාව තියෙන්න ඕන දේවල් ටිකක් ගැන. පළවෙනි එක තමයි අපිට ආසාවක් තියෙන්න ඕනේ. දැන් මේ එනවුසින් ගැන වේවා, කම්පියර් ගැන වේවා, එහෙම නැත්නම් පබ්ලික් ස්පීකින් ගැන වේවා, ඒ දේවල් වලින් අයින් වෙලා බැලුවත් අපි ඕනම දෙයක් කරද්දී අපිට ආසාවක් තියෙන්න ඕනේ යම්කිසි. දැන් ආසාවක් නැති හැමදේම අපිට සාර්ථක කරගන්න වෙන්නේ නැහැ. දැන් එනවුසින් ගැන ආසාවක් නැත්තම් වාට ඒක කරද්දී වාට ආසාවක් හිතෙන්නේ නැත්තම් අන්තිමට වෙන දේ තමයි මේ එනවුසින් කියන දේ වාට එපා වෙනවා. එපා වුණොත් ඉතින් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා පළවෙනි දේ තමයි අපිට ආසාවක් තියෙන්න ඕනේ. දැන් මේ ආසාවල් කිව්වහම විවිධාකාර විදිහට තියෙනවානේ මේ ආසාවල්. එක්කෙනෙක් කැමති වෙන්න පුළුවන්, එක්කෙනෙක් ආසාව වෙන්න පුළුවන් මේ එනවුසින් කරන්න තමන් කරන් යන දේවල් වලට වඩා අමතර දෙයක් විදියට. තව කෙනෙක් කැමති වෙන්න පුළුවන් මේ තමන්ගේ පැෂන් එක විදිහට. ඒ කියන්නේ තමන් වැඩියෙන්ම කරන්න කැමති දේ තමයි මේ එනවුසින් කියන්නේ. අන්න එහෙමත් කෙනෙක්ට ආසාවක් තියෙන්න පුළුවන්. මේ කොයි ආසාව තිබ්බත් මේ තියෙන ආසාව කවදාවත් නැති කරගන්න නැතුව දිගටම යන එක තමයි අපේ අරමුණ වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අනිවාර්යෙන් අපිට සාර්ථක වෙන්න පුළුවන්. ඉස්සරහට ගමනක් යන්න පුළුවන්. නිසා පළවෙනි එක තමයි ආසාවක් තියෙන්න ඕනේ. උනන්දුවක් තියෙන්න ඕනේ. ඒ නිසා ආසාව උනන්දුව ඇති කරගන්න ඕනේ ඉස්සෙල්ලා ඕනම දෙයක් කරන්න කලින්. එනවුසින් නෙවෙයි ඕනම වැඩක් කරද්දී ආසාවෙන් කරන්න ඕනේ. මොකද ආසාවෙන් කරන වැඩ සාර්ථක වෙනවා. ආසාවෙන් කරන දේවල් අසාර්ථක වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ආසාවක් ඇති කරගන්න ඕනේ. කවුරුත් කියන පළියටවත් යාළුවා කරන පළියටවත් රැල්ලට යන විදිහටවත් එහෙම මේ දේවල් කළා හරියන්නේ නැහැ. මොකද දැන් එනවුසින් කියන එක ස්කිල් එකක්. මේ ස්කිල් එක ගොඩක් ඔපචුනිටිස් තියෙන ස්කිල් එකක්. ගොඩක් ඉල්ලුමක් තියෙන ස්කිල් එකක්. ඒ නිසා මේක ආවට ගියාට කරලා හරියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ආසාවක් ඇතුව කරන්න. ඊළඟ කාරණාව තමයි අපි ගාව තියෙන්න ඕනේ ආත්ම විශ්වාසයක්. අපිට මේක කරන්න පුළුවන්. ඒ වගේම නිර්භීතභාවයක් තියෙන්න ඕන අපිට කට්ටිය ඉස්සරහට ගිහිල්ලා එනවුසින් කරන්න. ඇත්තටම මේ දේ අත්‍යවශ්‍ය වෙන්නේ අපේ සාර්ථකභාවයට. ඇත්තටම එනවුස් කෙනෙක් වුණාම කට්ටිය ඉස්සරහට ගිහින් එපෙක් අනිවාර්යෙන් කතා කරන්න. ඉතින් ඒ නිසා අපේ චරිත හැදෙන්න, අපේ එනවුසින් එක සාර්ථක වෙන්න මේ නිර්භීතභාවය, ආත්ම විශ්වාසය කියන දේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. දැන් මේ ආත්ම විශ්වාසය, නිර්භීතභාවය එකපාර එන්නේ නැහැ. එකපාර මම එනවුසින් කරන්න ගත්තා කියලා කිව්වට පස්සේ අනිවාර්යෙන් එකපාර මේක හැදෙන්නේ නැහැ. ඒක රැයින් රැවල් දෙකෙන් මේක හදාගන්න බෑ. නිතර ඒ කියන්නේ මේ දේවල් කරන එකෙන්ම තමයි අපිට මේක හදාගන්න වෙන්නේ. කාලයක් යනවා. ඉතින් මාසයක් විතර, මාස දෙකක් විතර අනිවාර්යෙන් යයි. හැබැයි ඔබ කොහොම නිවේදකෙක් වුණත්, කොහොම එනවුස් කෙනෙක් වුණත් මයික් එක අතට ගද්දී පොඩි තිකැස්මක් තියෙනවා. ඒක අපිටත් තියෙනවා. අපේ කියන්නේ මාධ්‍ය ප්‍රබලයෝ ඉන්නේ. එයාලටත් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. පුංචි හරි තිකස්මක් තියෙනවා. එයාලා මොකක් හරි වැඩක් කරන්න ගත්තේ. ඒක තියෙනවා. මම මේ කියන්නේ එක නෙවෙයි. අර මට බෑ කියලා හිතන අපෝ බෑ. මේක අතහැරලා ඊළඟ පාර අපි කරමු. අන්න ඒ වගේ දේවල් හිතන්න එපා. නිරන්තරයෙන් යන්න ඉස්සරහට ප්‍රැක්ටිස් වෙන්න. එතකොට පුළුවන් මේ ආත්ම විශ්වාසය, නිර්භීතකම හදාගන්න. දැන් මේක මෙහෙමයි දැන්. වාගේ ස්කිල් එක. දැන් එනවුසින් කියන ස්කිල් එක හැමෝටම පිහිටන්නේ නැහැ. ඒක එක්තරා පිටසකට විතරයි පිහිටන්නේ. ඉතින් මේක තියෙන එකම ඇත්තටම වාසනාවක් කියලා හිතලා මම මොකටද බය වෙන්නේ? මම අනිත් කට්ටියගේ ඉස්සරහට යන්න මොකටද බය වෙන්නේ? ඇයි මම මේක භාගය අරින්නේ කියලා හිතලා මට තියෙන මේ විශිෂ්ට හැකියාව අනිත් කට්ටිය ඉස්සරහා පෙන්නනවා කියලා. අනිත් කට්ටිය ඉස්සරහට ගිහින් කතා කරන එක තමයි මගේ මේ විශිෂ්ට හැකියාව කියලා හිතලා බය නැතුව ඉස්සරහට ගිහින් කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ අපිට. දැන් මේක මම කලින් කිව්ව කාරණාවත් එක්ක ආයෙ මම මතක් කරන්නේ මේක එකපාර දෙපාර හරියන්නේ නැහැ. වරදිනවා. අනිවාර්යෙන් එනවුසින් වරදිනවා පටන් ගද්දී. අනිවාර්යෙන් එනවුසින් වරදිනවා. ඒ කියන්නේ ඉවෙන්ට් දෙකක් තුනක් පොඩ්ඩක් හරි වරදී. අපිට සමහර වෙලාවට දැන් කරන ඒවා පවා වරදිනවා. ඒ කියන්නේ අපිත් මේ ලොකු කාලෙක ඉඳන් එනවුස් කරන කට්ටිය නෙවෙයි. දැන් අවුරුද්දක් දෙකක් විතර තමයි එනවුස් කරන්නේ. ඒත් අපිටත් වරදිනවා. දැන් මාධ්‍ය ප්‍රබලයෝ ඉන්නේ. එයාලට වර්ධින ප්‍රමාණය ඇත්තටම අඩුයි. සම්භාවිතාව ඉතාමත් අඩුයි. මොකද එයාලා අවුරුදු ගාණක් මේ ශ්‍රේෂ්ඨය තුළ වැඩ කරලා තමයි එන්නේ. දැන් මම මෙච්චර කල් කරපු වැඩවලින් තේරුම් ගත්ත කාරණා ටිකක් තමයි අද මේ විදිහට කරන්නේ. දැන් මම කිව්වා එනවුසින් කරන විදිහ ගැනත් මේ වීඩියෝස් දානවා කියලා. කවුරු බැලුව නැතත් කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා හිතලා
මම මේ වගේ වීඩියෝස් දානවා vlog වලට අමතරව මේ වගේ වීඩියෝ සීරීස් එකකුත් මෙහෙම ඉස්සරහට කන්ටිනියු වෙගෙන යනවා වෙන ප්ලේලිස්ට් එකක් තියෙනවා YouTube එකේ මේක වෙනුවෙන් හදපු ඒ වීඩියෝස් ඔයාලට බලා ගන්න පුළුවන් එනවසින් කරන කාට හරි වැදගත් වෙයි අනිවාර්යෙන් දෙවෙනි කාරණාව කිව්වම ආත්ම විශ්වාසය නිර්භීතකම එකපාර ඇති වෙන්නේ නේ කාලයක් යද්දි තමයි ඒක ඇති වෙන්නේ අදිෂ්ඨානීය යුතුව වැඩ කරන්න වරදින් තමයි හරියන්නේ කියලා හිත හදාගෙන ඉස්සරහට යමු තුන්වෙනි කාරණාව ඇත්තටම ඒක අත්‍යවශ්‍යම තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක ඇවිල්ලා මේකේ රැඳෙන්න නම් මේක තියෙන්න ඕනේ අනිවාර්යෙන්. මොකද තුන්වෙනි කාරණාව තමයි අවස්ථා ලබා ගැනීම. දැන් සමහර එනවුසස්ලා ඉන්නවා එයාලා පොඩි වැඩ බාරගන්නේ නැති කට්ටිය. ඒ කියන්නේ එයාලා ලොකු කෙනෙක් වුණත් පොඩි කෙනෙක් වුණත් ඒ කියන්නේ අපි වගේ තාම එනවුස ඉගෙන ගන්න කෙනෙක් වුණත් එනවුස ඉගෙනගෙන ඒ කියන්නේ පොඩ්ඩක් වැඩ කරලා හුරු කෙනෙක් වුණත් මේ පොඩි ඉවෙන්ට්ස් වලට යන්නේ. ඇයි එහෙම යන්නේ නැත්තේ? කෙනෙක් අපිව බලාපොරොත්තු වෙන්නේ එනවුස කෙනෙක්ගේ අත්‍යවශ්‍යතාවය යාට තියෙන්නේ එයාගේ යම්කිසි වැඩක් කරගන්න. එයාගේ යම්කිසි උදව්වක් ගන්න අපෙන් උදව්වක් ගන්න තමයි එයාට අපි ඕන වෙන්නේ. ඉතින් ඒ උදව්ව අපි කරන්නේ නැත්නම් අපි එනවුස් කරන්නේ නැතුව වෙන මොනා කරන්නද ඉතින්? ඒක ඉවෙන්ට් එක පොඩි වුණත් ලොකු වුණත් ඒක අදාළ නැහැ. හැම ඉවෙන්ට් එකටම ඔයා යන්නේ. ඉතින් කියන්න තියෙන්නේ ලැබෙන හැම අවස්ථාවකම ප්‍රයෝජනයට ගන්න හැම ඉවෙන්ට් එකටම යන්න ඉවෙන්ට් වෙන් කරන්න එපා. ඒ යන හැම ඉවෙන්ට් එකකින්ම උපරිම ප්‍රයෝජනය ගන්න කියලා. ඊළඟ කාරණාව තමයි මූල්‍ය නැත්තම් මුදල් මත පදනම් වෙන්න එපා. ඇත්තටම එනවුස් ඉගෙන ගන්න කෙනෙක් විදිහට සල්ලි ගැන නම් බලාපොරොත්තුවක් තියාගන්න එපා. සමහර ඉවෙන්ට් තියෙනවා මේ අපිම සල්ලි වේදම් කරගෙන යනවා. ඉවෙන්ට් එක කරපුවා අපිම සල්ලි වේදම් කරගෙන එනවා. මුලදී එහෙම සල්ලි ගැන හිතන්න එපා. නිකන් වැඩ කරන්න. ඒ වගේ ලැබෙන අත්දැකීම් තමයි අපිට ප්‍රයෝජනවත් වෙන්නේ. සමහර එනවුසස්ලා ඉන්නවා සල්ලි දෙන්නේ නැත්නම් වැඩ කරන්නේ නැහැ. තාම යාළ ඉගෙන ගන්නවා. හැබැයි සල්ලි දාලා බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම එහෙම බලාපොරොත්තු වෙන්න එපා. මම අහලා දැකලා තියෙන ලොකු එනවුසස්ලා පවා ඉන්නවා සල්ලි ගැන වැඩි තැකීමක් කරන්නේ නැහැ. ලොකු පොඩි ඉවෙන්ට් ගැන තැකීමක් කරන්නේ නැහැ. සමහර කට්ටිය ඉන්නවා ඒ කියන්නේ එයාලා ඉවෙන්ට් කරන්නෙම නිකන් තමන්ගේ ඇඟ කියන්නේ තමන් ආසමදී කියන්නේ ඊට වඩා දෙයක් නෑ වගේ මතයකින් ඉඳලා තමයි එයාලා ඉවෙන්ට් කරන්නේ සල්ලි ගැන එයාලා තැකීමක් කරන්නෙම නෑ. ඇත්තටම ඒ වගේ කෙනෙක් වෙන්න. මුලදී ඔයාලා එනවුස කෙනෙක් විදිහට එනවුස ඉගෙන ගන්න කෙනෙක් විදිහට සල්ලි ගැන හිතන්න යන්න එපා. එන හැම ඉවෙන්ට් එකක්ම කරන්න සල්ලි දුන්නා ඕන නැතා තමන්ගේ ඒ ගන්න පුළුවන් දේවල් ටික ගන්න පුළුවන් අත්දැකීම් ටික ගන්න. ඒක තමයි කියන්න තියෙන්නේ සල්ලි වලට රැවටෙන්න එපා. සල්ලි වලට මොහා වෙන්න පුළුවන්. ඇතිතරම් සල්ලි හොයන්න පුළුවන්. ඇත්තටම ලොකු වෙනසස්ලා ඉන්නවා. ලොකු මේ ශ්‍රේෂ්ඨයේ දැවැන්තයෝ ඉන්නවා. එක වැඩකින් 80ක් 90ක් වගේ හොයන. ඉතින් එක වැඩකින් 80ක් 90ක් කියන්නේ වැඩ තියෙන ඕන තරම් මේ සමාජයේ මේ ලංකාව ඇතුලේ ඇත්තටම වැඩ තියෙන වෙනසස්ලට කරන්න. පොඩ්ඩක් ඔය ඉන්න ගමන් වර්ක්ෂොප් සහල්ලගේ තිසංගගමගේ ළගේ පේජ් වලට ගිහිල්ලා බලන්න කොයිතරම් යාළුවට වැඩ තියෙනවද ඒ වගේ වැඩකින් යාළුවා කොච්චර ගන්නවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. එතකොට තේරෙයි නවුස කෙනෙක්ගේ වටිනාකම. ඉතින් ඕක තමයි ඊළඟ කාරණාව මුදල් මත පදනම් වෙන්න යන්න එපා. ඊළඟ කාරණාව තමයි අපේ ප්‍රැක්ටිස් එක. ඇත්තටම මේ නවුස කෙනෙක්ට නැත්තම් මේ නවුසින් ස්කිල් එකට ප්‍රැක්ටිස් එක අනිවාර්යෙන්ම ඕනේ. නැත්තම් මේ වැඩේ කරන්න අමාරුයි. දැන් එනවුස කෙනෙක් කියන්නේ කවුද? එනවුස කෙනෙක් කියන්නේ ඇත්තටම කවුද? කොළයක් බලාගෙන කියවන කෙනෙක්ද? ඇත්තටම කොළ බලාගෙන කියන කට්ටිය ඉන්නවා. සමහර ලොකු එනවුසස්ලා බව ඉන්නවා කොළ බලාගෙන කිය. හැබැයි කොළේ ඇජෙන්ඩ් එක වෙන්න පුළුවන් වෙන අත්‍යවශ්‍ය කාරණාවක් වෙන්න පුළුවන්. ඇත්තටම එනවුස කියන්නේ කොළ බලාගෙන කියන කෙනෙක් නෙමෙයි. එයාට වචන තියෙනවා. එයා දන්නවා මේකේ මොනවද කියන්න ඕනේ කියලා. එයාට අමුතුවෙන් දේවල් ඕනේ බලාගෙන කියවන්නවත් ආධාරකයක් විදිහටවත් වෙන මොකුත් ඕනේ එනවුස දන්නවා මොකද්ද කියන්න ඕන කියලා. අන්න ඒ වගේ දැනගෙන කරන්න පුළුවන් එනවුස කෙනෙක් වෙන්න ඕන නම් නිතරම ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. පොත් කියවන්න පොත් වලින් අපිට වචන ගන්න පුළුවන්. එතකොට හිතලා කියන්නේ සාමාන්‍යයෙන් මීඩියා ටෙක් ස්කූල් මීඩියා ටෙක් ඉන්නවනම් පාසලක වැඩ කටයුතු කරනවා නම් අනිවාර්යෙන් ඔය මේන් ඇසෙම්බලි විවිධ උත්සව ඒ වගේ දේවල් සෙට් වෙන නිසා ඒ ප්‍රැක්ටිස් එක නිතර යනවා. හැබැයි එහෙම නැත්නම්
ඔයා හිතන්න මම කොහොමද TV channel එක ප්‍රෝග්‍රෑම් එකක් කරොත් කොහොමද මම කොහොමද FM channel එක ප්‍රෝග්‍රෑම් එකක් කරොත් මම කොහොමද අවුරුදු උත්සවයක් announce කරොත් මම කොහොමද musical show එකක් announce කරොත් මම කොහොමද news එකක් කිව්වොත් කියන කොහොම හරි සතියට දවස් ටිකක් වෙන් කරගෙන ප්‍රැක්ටිස් එකක් යන්න දැන් ඉස්කෝලේ වල වැඩ කරන කට්ටියටත් පුළුවන් එහෙම ප්‍රැක්ටිස් එකක් යන්න නිතරම වැඩ සෙට් වෙන කෙනෙක් නම් ඒක කමක් නැහැ යාර ප්‍රැක්ටිස් එක අපි ඕන කෙනෙක්ට වැදගත් වෙනවානේ. උඹේ ප්‍රැක්ටිස් එක යන්න නිතරම. දැන් නිතරම වැඩ කරන කෙනෙක්. ඒ කියන්නේ දැන් පිටුමු ඉස්කෝලේ උත්සවත් එනවා. පිටින් වැඩ කතා කරනවා. දැන් ඒ වගේ කෙනෙක්ට ලොකු chance එකක් තියෙනවා ඉස්සරහට යන්න. මොකද ඒ වැඩ වලින් උහත් වෙන්නේ තමන්ගේම හැකියාව තමයි තව තවත් දියුණු වෙන්නේ. ඒ දේවල් වැඩි දියුණු වෙන නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොහොම හරි ප්‍රැක්ටිස් එක තියාගන්න ප්‍රැක්ටිස් එක වැදගත් මේ ශ්‍රේෂ්ඨ ඉස්සරහට යන්න නැත්තම් ඉන්න අමාරුයි මොකද ලොකු ඉල්ලුමක් තියෙන්නේ රහට කතා කරන කට්ටියගේ ලස්සන වචන පාවිච්චි කරන කට්ටියගේ ඒ සෙනග ඒ ක්‍රවුඩ් එක ලස්සනට හැන්ඩල් කරන්න පුළුවන් කෙනෙක්. දැන් අපි හිතමු උත්සවයක් announce කරන විදිහට musical show එකක් announce කරොත් musical show එකක් announce කරන විදිහට අපි හිතමු පොදා වැඩසටහනක් කරොත් භක්ති ගීත වැඩසටහනක් කරොත් හරියන්නේ නැහැ. ඒ පිළිවෙල ඒ ස්ටයිල්ස් වෙනස්. ඒවා හුරු වෙන්න නම් අපි ප්‍රැක්ටිස් එක යන්න ඕනේ. තේරුණානේ? එහෙනම් අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඉතින් ඔය කතා කරපු කාරණා පහ ගැන තමයි අද මම වීඩියෝ එක කරේ. අතටම ඔය කාරණා පහ අවබෝධ කරන් ඉන්න ඕනේ. අපි ඇනවුන්ස් කරන්න කලින්, අපි කම්පියර් කරන්න කලින්, නැත්නම් අපි පබ්ලික් ස්පීකින් කරන්න කලින්. මොකද මේ දේවල් පහ අත්තටම අපිට අවබෝධ කරගන්න ඕනේ. සමහර කට්ටිය මම දැකලා තියෙනවා දක්ෂතාවය උපරිමෙන් තියෙනවා. හැබැයි ඒ කාරණා පහ අවබෝධ කරගන්නේ නැති නිසා ඉස්සරහට යන්න බැරි වෙලා තියෙනවා. ඉස්සරහට යන්න අමාරු වෙලා තියෙනවා. ඇත්තටම ඒ කට්ටිය ගැන මට හරිම දුකයි. මොකද අනාගතයේ මේ මාධ්‍ය ශ්‍රේෂ්ඨයට ඉන්න කට්ටිය තමයි ඒ විදිහට නැති වෙන්නේ. ඉතින් ඔය කාරණා පහ ගැන අවබෝධයක් තියාගන්න මේ වීඩියෝ එක අර announcing ගැන කියලා දෙන්න. නැත්තම් මන් දන්න දේ මන් ටිකක් හරි දන්න දේ ඕගොල්ලන්ට දෙන වීඩියෝ සෙට් එකේ පළවෙනි එක විදිහට දැම්මේ අන්නේ නිසාමයි. අපි දැන් බලමු මේ දේවල් අපිට නැති වුණොත් අපිට වෙන්නේ මොකද්ද කියලා. ඇත්තටම අපිට මේ දේවල් නැති වුණොත් මේ announcing ශ්‍රේෂ්ඨය නැත්තම් මේ මාධ්‍ය ශ්‍රේෂ්ඨය ඉස්සරහට යන්න කොහෙත්ම බෑ. මොකද මේ දේවල් ටික නැති වුණා කියන්නේ ඔයාලට සාර්ථක වෙන්න බෑ. තැනකට යන්න අමාරුයි. ඉවෙන්ට් එකක් කරගන්න අමාරුයි. හරිද? මේ දේවල් ටික නැති වුණා කියන්නේ ඇත්තටම මොකුත් කරගන්න බෑ. ඔයාගලම කලකිරීමක් ඇති වෙනවා. වා හිතන් ඉන්න තැනට යන්න බැරි වෙනවා. වා බලාපොරොත්තු වෙන බලාපොරොත්තු ළඟා කරගන්න බැරි වෙනවා. වාගේ ඉලක්ක වලට යන්න බැරි වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මේ ටික තියෙන්න ඕනේ. මේ ටික තිබ්බොත් ඔයාට මේ announcing ශ්‍රේෂ්ඨයේ දැවැන්තෙක් වෙන්න පුළුවන්. අද දැවැන්තයෝ වෙලා ඉන්න කට්ටිය වගේම මේ ඔයාට මේ ශ්‍රේෂ්ඨයේ ලොකු ගමනක් යන්න පුළුවන්. ඔගේ බලාපොරොත්තු හැබෑ කරගන්න පුළුවන්. ගිහින් හැබෑ කරගන්න පුළුවන් මේ දේවල් ටික තිබ්බොත්. ඇත්තටම මේ දේවල් ටික අත්‍යවශ්‍යයි. මේ දේවල් ටික කලින්ම අවබෝධ කරගන්න එක announcing ඉගෙන ගන්න කට්ටිය විදිහට අපිට ගොඩක් වැදගත් වෙනවා. ඊළඟ කාරණාව තමයි නිකන් ඉන්නකොට බලන්න පොඩ්ඩක් හොයලා බලන්න රෝල් මොඩල්ස් ඉන්නවනේ. දැන් මේ කට්ටිය කොහොමද announce කරන්නේ? යාළුවගේ pages කොහොමද තියෙන්නේ? අන්න ඒ වගේ ටිකක් බලාගෙන යන්න. එතකොට පොඩි මොටිවේෂන් එකක් එයි මේ දේවල් ටික ඉස්සරහට කරගෙන යන්න. මේ වීඩියෝ සෙට් එක කියන්නේ announcing ගැන ඉගෙන ගන්න කෙනෙක් විදිහට මම දන්න පොඩි දේත් ඔයාලට දෙන වීඩියෝ සෙට් එකේ පළවෙනි වීඩියෝ එක තමයි මේ. ඉතින් ඉස්සරහට ඒ වීඩියෝත් එනවා. ඔයා කැමති නම් කොහොමද මම ඉවෙන්ට් එකක් ප්‍රසන්ට් කරේ කියලා බලන්න මෙන්න මේ වීඩියෝ එක ක්ලික් කරන්න. ඉතින් අදට මේ වීඩියෝ එක ඉවරයි.